හායි යාළුවනේ ඉතින් අපි අද DC බස් ගේම් එක ගත්තා. ඉතින් අපි ඒක පළවෙනි ගේම් එක විදිහට තමයි මේක ප්ලේ කරන්නේ. ඉතින් අපි ගේම ප්ලේ කරන්න යමු. අපි මේකෙන් දාන්නේ රත්නපුර සිරිපාදය. ඒකට ප්‍රහාර 100ක් හම්බෙනවා. අපි යමු. පොඩ්ඩයි ඩැඩ්ඩක් ආවා. ඉතින් යාළුවනේ කට්ටිය නම් එක අපි ඉන්න ඕනේ. ඩගල් ඉන්නේ. එහෙනම් අපි තියතුරුන් කරලා වැඳලා අපි යන්නේ නම් ගමනට. අපි යනවා සිරිපාදයට. අපි එන සුබ මොහොතෙන් යමු. One, two, three, go. අපි යනවා. ඕ මෙහෙ පාර කොහෙද යන්නේ? අපි මේ ටික හිමින් ගිහලා ටික හයි ගිහලා හරිය පැත්තට වද්දාගෙන අපි මූණෙන් බලමු. මෙතන පොඩි අද්දයියක් කරන අපේ මම හිතුවේ මෙතන ඉස්සරහා වදිනවා කියලා. වැදුන්නේ නැහැ. අපි දැන් පිටිපස්සට යනවා. ඕ හිමි. මොකද්ද? හදිස්සියනේ. තුවාමි. හරි ඉතින් අපි යන ගමන් ඉන්නේ ඔව් වැදුණා අම්බෝ ඉස්සරහ කුඩු වෙන්නේ නැති අනිවාර්යෙන්ම අපි බලමු තා චුට්ටක් ඉස්සරහට ගිහින් ඉස්සරහ ලස්සන ගාන්ට යන්න ඕනේ පොලිසිය ඉන්නවා අන්නේ දොර ඇනුණානේ ඔව් තා චුට්ටෙන් වදිනවා නයා ගහ යන්නේ ආයිතින් කොල්ලගේ වැඩ යා වදී දන්න අපි ගාන්ට ගන්න මම ගාන්ට ගන්න ගියේ බස් එකකුයි ගලියකුයි ආවා මම අර ඉස්සරලා ගිය වාහන වලට කියන්නේ ගලි බවුස කියලා ඉතින් අපි යන්ටක් ගාලා ඔව් ඉස්සරහ ඉවරයි වගේ මට දැන් ඉදියට රයිඩ් කරනවා කිකුඩුන්නේ මම අද ගතින් තාම සෙටින් මට හුරු නෑ අපි තා ටික දවසකින් බලමු කොහොමද යන්නේ කියලා බස් එක හදලා බස් එක ගෑරේජ් එකට දාලා අපි හදමු අපි යමු මේ කොහෙද යන්නේ වදී මෙතන මේ පැත්තෙන් දාලා යන්ටක් ගාලා පරක්කු වෙනව නැත්තම් අපේ සිරිපාද වන්දනා කරන්න යන්න කට්ටියන්ට ගාන්ට ගන්න අයියේ වදී ඕහෝ කොහෙද යන්නේ කැලේ ඕ මෙතනින් නෙමෙයි පාර තව යන්නේ
මෙන්න මෙහෙ පාර තියෙන්නේ. ඔව්. මේ කොහෙද යන්නේ මේ? අනේ දෙයියනේ. අර පැත්ත එහෙම කුඩු වෙලා තියෙන්නේ. අපි මේ ටාච් එක දිහා ගිහලා බලමු. අතුරු පාරේ. මට බස් එකක් කියලා වැඳුණා. බස් එකේ කෑල්ලයි ගෙදරට එද්දි. බලන්න අපේ කැබිය එහෙම. ඔන්න ඉස්සරහට ඇවිල්ලා තියෙන හැටි දැක්කද? මෙන්න මේ පැත්තේ එහෙම අර බලන්න ඇතුලේ උඩු වෙලා තියෙන්නේ. බෆර් එක වැදුනා මේකේ මම උඩ හරියට යද්දී තාඩිගේ පෙල්ලෙනවා ගානට අපත්තා තව ටිකයි ඉතින් අපිට සිරිපාදට යන්න තියෙන්නේ ඊටත් මොදුන් වෙලා අපි යන්ටක් ගාලා බස් එක රිවර්ස් වෙන හෝ 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 බස් එක රිවර්ස් වෙනෝ ගානට අපල ගන්න බෆර් වදී ගානට ගත්තා සුපිරි මේ බෆරේ වැදුනා ඉතින් මං කීකීටියේ මම අපි යන් ටක් ගාලා යන් තාටික තියෙන්නේ මේ මොකද්ද දන්නේ නැහැ ඩීවල් තියෙන්නේ මේ පැත්තේ එහෙම කුඩු වෙලා තියෙන්නේ දුම් වර්තාව ළඟදිම ගන්න යන්න මේ වගේ කල්දුම යන්නේ ලියාවිත් දන්නේ අපි යව වංගු ටිකක් තියෙන්නේ කොහොම වෙයිද දන්නේ අම්බෝ 99.9 බේරුනේ තා ජුට්ටෙන් ඉවරයි ඒ පාර වැඩි වාහනේමත් නැහැනේ බස් දෙකක් විතර එකට ගන්න තියෙනවනේ තමයි ගතිය ගාන්ටයන් ගයිස් බෆර් එක විතර නම් වදින්න නැති දැන් බෆර් එක බලමු පොඩ්ඩක් ඉන්නේ බෑ බලමු බලන්න ඉස්සරහා මූණ එහෙම ඉවරයි බෆර් එක වැදිලා නෑනේ ලොකුවට බෆර් එක වැදිලා නෑ මේ පැත්තයි ඉස්සරහයි වැදිලා තියෙන්නේ මෙතන අපි අනේ ටක් ගාලා යන්කෝ කොහෙද යන්නේ අනේ වදයක් අනේ ඔයාලත් එක්ක පළවෙනි සෙටින් ඉඳන් මට තාම පුරුදු නෑ ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් අමතක නොකර subscribe කරන්න ඉතින් අපි සිරිපාදට ආවා අපි බලමු මේ කට්ටිය බස්සලා මොකද්ද වෙන්නේ කියලා ඔව් ඉතින් කට්ටිය බහිනවා අපි බහින ගමන් ඉඳලා මොකද්ද වෙන්නේ කියලා බලමු හරි ඉතින් මගේ ගේම් එක ඉවරයි අපි මුලට යන් බලන්න බලමු පොඩි කින් පාරක් දාන්න
මොඩිෆයිල් පාරක් දාන්න බෑ මට හිතෙන සල්ලි මදි බලමු කළු පාට කරලා අපි ඉතින් කළු පාට කරමු ටක් ගාලා ඒක සෙට් නෑනේ ගයිස් අපි වෙන දවසක වෙන විදියට පාටක් දාලා අපි කලින් තිබිච්ච පාටක් දාගමු හරි ඉතින් අපි අද වීඩියෝ එක ඉවර කරනවා ඉතින් අපි එර යනවා මා අමතක නොකර